නෑ. ඒ අනේක මොකක් හරි සංවිධානය කරනවා නම් පොල් උඩ තියෙනවනේ අර අසාර්ථක වෙනවා කියලා. ඒකේ විනාශ වෙනවට හරි කැමති. මොකක් හරි කමන්නේ මේ කවුරු හරි ඕක ගොඩක් තියෙනවා දැන් ඔය පරණ කට්ටියට නොකිය කරනකොට බලන් ඉන්නේ වරදිනක. ඒනි මං ගාවට කොයි වෙලේ හරි මම කියනවට ඔය දැන් අවුරුදු 2-3කට කලින් ආපු කෙනෙක් හෙට මස්සන්නේ අපේ හාමුදුරුවන්ගේ පන්සලේ මහ දෙයක් ඕනේ නැහැ කිරියහර පූජාවල් ලෑස්ති කරන්නකො 25ක් එක්කව කරගෙන පින්නතුනේ ඒක නවත්තන්න පුළුවන් නම් ගස් හරි කපලා පාරට දානවා. එච්චරටම මිනිස්සු හරි අකුසලයට ප්‍රියයි. මිනිස්සු පුදුම විදිහට කඩාකප්පල්කාරයි. කවදාවත් වගේ දේවල් පුරුදු වෙන්න එපා. ඒ තමයි අර ගම් වල 119 ගහ ඉඳලා රට ආපුවම මොකද වෙන්නේ? ඔය ගම් වල ඉන්නවනේ. ආයිත් මේ වැලි තාත්තයක්වත් ගොඩ දාන්න බෑ මොකද කරන්නේ? පොර රැකියාව විදියට කරන්නේ මොකද්ද? මතක් වෙන්නේ අපේ ගමේ අහවලා වායි කියලා. රැකියාව විදියට කරන්නේ 119 ගහන්නේ. එහෙම ඉඳලා කර්මයට වගේ මෙව්ව ගෙන්නුනහම ඒ අංක වෙනුවට වෙන අංකයක් පාවිච්චි කරනවා. අංක විතරයි මාරු වෙන්නේ. ඉතින් අනේ මන්ද සමහරට මේ රටවල එහෙම ඉන්නවත් දන්නේ නැහැ. බොහෝ රටවල සංවිධානය කරන මිනිස්සු අපිත් එක්කව කියලා තියෙනවා. මෙහෙ නැතුව ඉතින් හිටියනම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඔය මොකද මයික් එක ගන්න නෑ මොකක් හෝ මම කියන්න ඕනේ නෑ. ඉතින් ඔබ වහන්සේ කියන්නේ ඔය බයෙන්න එපා. නෑ කිසි බයක් නෑ. හෙට යනවා. ඔව්. ඔය ඉතින් පින්නතුනි මේවා හරි අර අකුසල් පිරෙන්න පුළුවන් මොකක් හරි දෙයක් වෙනකොට මම අර කී හිටියේ ඒ තරුණයා මට කියනවා හාමුදුරුවනේ අර මිනිස්සු කොච්චර බලාපොරොත්තු සහගතවද හැම එකක්ම කරන්නේ නරකත් එහෙමයි හොඳත් එහෙමයි හොඳ ඔය කොච්චර ඌමනාවෙන් දේවා කරන්නේ ඕන තරම් තියෙනවා පින්වතුනි අර මතකද පහුගිය දවස්වල CCTV දර්ශනයක් තිබ්බා මිනිස්සෙකුට වෙඩි තියන්න ගෙට එනවා ඒ මිනිස්සයා ගේට්ටුව වහනවා සාලේ ඉන්නකොට පොර කනවා පැනලා යනකොට වැටලා කකුල කැඩනවා බල්ලු කරා අය තුන් හිතකින්වත් හිතන්නද වෙඩි තියන්න ඇවිල්ලා කකුල කැඩලා ඒ කියන්නේ පිටින් වෙඩි තියන්න ආව මිනිස්සයා ඉස්සරහ කකුල කැඩලා ඉන්න උනහම දැක්කේ නැද්ද ඒක බල්ලු